guys, welcome back to my YouTube channel. ඉතින් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි අරන් තියෙනවා ලස්සන vlog එකක්. ඉතින් අද පොඩි ගමනක් යනවා. ඉතින් මම ඒක last වෙන විදිහට තමයි ඔයාලා දැක්කේ. ඉතින් දැන් අපි ඇවිල්ලා බැස්සේ මෙන්න මේ මුස්ලිම් පල්ලිය ළඟ. ඉතින් අපි දැන් මේ යන්නේ මොකද කියලා බලන්නකෝ. අපි ගියා සරුවත් බොන්න. ඉතින් අපි යද්දී මෙතන දැක්ක සරුවත් තියෙනවා. ඊට පස්සේ අපි ආවා බොන්න. ඉතින් මේ තමයි ඒක හදන විදිය. ගොඩක් කළා හිටියා ඒ වුණාට ඒක මාරම රසයි. ඉතින් ඔයාත් තාම සරුවත් try කරලා නැති කෙනෙක් නම් try කරලා බලන්න. ඉතින් ගොඩක් කල් vlog එකක් ගෙනකන් බලන් හිටියා. ඉතින් ඔන්න මම එයා වෙනවම ඉක්මනටම ලස්සන vlog එකක් අරන් ආවා. ඉතින් ඇත්තටම අද අපි අයිඩියා එකක් නැතුව තමයි ආවේ කොහෙද යන්නේ කියලා. අන්තිමේදී අපි ආවේ shopping කරන්න. කොහමද අපි මේක බීලා තමයි shopping කරන්න ගියේ. එහෙනම් අපි shopping කරන්න යනකම් මොහොමම රැඳිලා ඉන්න. ඉතින් මෙතන ගොඩාක් සෙනග හිටියා. මොකද මේගොල්ලෝගේ අවුරුද්ද තියෙන්නේ හරියටම හෙට. ඒ කියන්නේ මේ දවසෙත් එක්ක බලද්දි හෙට. ඉතින් ගොඩක් අය මෙතනට ආවා. ඉතින් කොහමද අපි සෑහෙන වෙලාවක් ඉඳලා මේකේ රස බලලා ගියා. අතර මේක මාරම රසයි. අයිස්ක්‍රීම් පළතුරු ගොඩක් දේවල් දාලා තමයි මේක හැදුවේ. ඉතින් ඔයාලා බලන්නකෝ මේක හදන විදිය. ඉතින් මම නම් මේ එක්ස්පීරියන්ස් එක කියන්නේ මේක හදන විදිය සහ මේකේ රස සහ මේකක් බීපු ටේස්ට් කරපු පළවෙනි පාර මේක. ඉතින් ඔයාත් එහෙම කෙනෙක්ද කියන එක කමෙන්ට් එකක් දාන්න. ඔයාලා try කරලා නැත්නම් try කරන්න. ඉතින් ඔයාලා වෙනියම් ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. ඒ කියන්නේ මම මේක වීඩියෝ කරා. ඉතින් අපිට ඔන්න ෆස්ට් එකයි සෙකන්ඩ් එකයි දෙකම ලැබුණා. ඉතින් මේ විදිහට තමයි සර්වත් එක තියෙන්නේ. ඉතින් ඇත්තටම මම බොනවා. ඒක මට හරියට ගන්න බැරුණා. ඊට පස්සේ ඉතින් අපි එතනම තිබ්බ කඩෙන් ගොටුකොළ මිටියක් ගන්න ගියා. අපේ කොළ කෑවේ නැහැ කියලා ගොඩදාස්කෙන්. ඔය එක තමයි. ඊට පස්සේ මේ තියෙන ලොකුම ටෙම්පල් එක මෙහි තියෙන ටෙම්පල් එක නෙමෙයි පල්ලිය මුස්ලිම්. ඊට පස්සේ ඔය සර්වත් කඩේ කයිමත් පොලිම තිබ්බා. ඒක මම අර පෙන්නුවා. දැන් ඉතින් අපි මේ රේල්වේ ස්ටේෂන් එක රේල්වේ පීල් පාර ළඟින් යන විදිය තමයි තියෙන්නේ. අපි ගියේ වැලිගම. සෝරි මට ඒගොල්ලෝ කියන්න තුනා. ඔයාලා මේ ටිකෙන් බලන් යන්න හොඳට. මෙතන ගොඩාක් ලයිට්ස් දාපු හොටෙල්ස් තියෙනවා. මේ අර බීච් එකයි නේ තියෙන හොටෙල්ස් ටික. ඉතින් බීච් එක මෙතන එහා පැත්තේ තමයි තියෙන්නේ. anyways දැන් ඉතින් අපි මේ යන්නේ ෆුඩ් සිටියට. එහෙනම් අපි ෆුඩ් සිටියට ගිහින් හම්බෙමු. ඔන්න ඉතින් දැන් අපි ෆුඩ් සිටියට ආවා. අපි ආවේ කාගිල්ස් එකට. ඔන්න ඉතින් මේ විදිහට තමයි ෆුඩ් සිටි එක තියෙන්නේ. මම මේ කැම එකක් දාගෙන යනවා. තව ටිකකින් තමයි ඉතින් අපි ටික දේවල් ටිකක් ගත්තේ. වැඩි දේවල් ගත්තේ නෑ හැම ලොකුවට. බට් ඉතින් අපි දේවල් ටිකක් ගත්තා. මම ඒ ටික වලට පෙන්නන්නම්. ඉතින් අපි ගත්තේ මොනවද කියලා බලන්න. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් මම රැඳිලා ඉන්න. ඉතින් මේ තියෙන චොක්ලට් සෙක්ෂන් එක මම ඔයාලට පෙන්නන්නේ. අපි දැන් නංගි මගේ ලොකුම රාජකාරිය චොක්ලට්ස් තෝරන එක කරලා ඉවරයි. ඔය තියෙන මම තෝරගත්ත ටික. ඇත්තට මම ඒක යට රැකකින් තියාගෙන රැකකින් තියලා තමයි පෙන්නන්නේ. මොකද අපේ නංගි හිටියේ නම් මට ඒ ටික අල්ලගන්න කියන්නේ. ඊට පස්සේ කොහොම හරි මේ චොක්ලට්ස් ටික තමයි අපි ගත්තේ. ඊට පස්සේ මම දැන් මේ කල්පනා කරන්නේ මේ ෂොක්ස් වගේ මෙහෙම බොක්ස් වල දාලා තියෙන චොක්ලට්ස් තියෙන්නේ. ඩයිවන් එක වන්නේ වගේ මොකද ගන්න කියලා තමයි කල්පනා කරන්නේ. ඉතින් මම ෂොක් එකක් තමයි ගත්තේ. කොහොම හරි දැන් මේ කෝඩ තුසන් නංගි මා යනවා කොහේ හරි ඒකත් තාලු කරා. ඊට පස්සේ අපි ස්ට්‍රෝබෙරිස් ගත්තේ කාලේ කියනවනේ. මෙන්න මෙතනින් තමයි ගත්තේ. මම zoom කරලා පෙන්නන්නේ බ්ලූබෙරිස් එම් තියෙන තැන. කොහොම හරි මේ තියෙන බිල් කරපු තැන මේ විදිහට තමයි ගත්තේ. ඕක නම් මම අනිත් පැත්තට කැමරාවල තියෙන. sorry. ඉතින් මේ අපි ස්ට්‍රෝබෙරි කෑවා. ඉතින් මේ විදිහට තමයි අද vlog එක තියෙන්නේ. ඉතින් ඇත්තටම අද vlog එක ගැන ඔයාලා හිතන්නේ මොනවද කියන එක අපිට කමෙන්ට් එකක් දාලා අපිට දෙකටම එකතු වෙලා ඉන්න. එහෙනම් ඉතින් ආදර ගිහින් එන්නම්. ඊළඟට අපිට subscribe කරලා නැත්නම් දැන් අපිට subscribe කරලා like කරලා ඔයාලට ඕන හැම වීඩියෝ එකක්ම comments box එකේ දාන්න කියලා තිල්ලනවා. ඉතින් ඔයාලට කියන්න ඕනද මගේ voice එක එච්චර හොඳ නැහැ. මගේ උගුර පරියවලක් තියෙනවා. ඒ නිසා but මම කොහොම හරි ඔයාලා වෙනුවෙන් මේ vlog එක ගෙනාවා. ඉතින් අතර මේක short vlog එකක් but තව long weekend vlog එකක් කියලා ඔයාලා හැමෝම වෙනුවෙන් weekend vlog එකක් last වෙන ගමන් තමයි තියෙන්නේ. එහෙනම් ඒකත් අරගෙන මම ඉක්මනට මෙන්නම්. එහෙනම් අදට ගිහින් යන්නම්. bye bye.